ආයුබෝවන් හැමදෙනාටම ඔන්න උපකාර ටීචර් අද අරගෙන එන්නේ අපේ දෙවෙනි පාඩම් මාලාවේ වර්ඩ් මෘදුකාංගයට අදාළව 9 වෙනි පාඩම 9 නපුරුයි තමයි කියන්නේ. හැබැයි මේ 9 වෙනි පාඩම නපුරු නෑ. මේක තමයි අත්‍යවශ්‍යම පාඩම. අද අපි කතා කරන්නේ වර්ඩ් එක ඉන්සර්ට් ටැබ් එකේ ටේබල්. ඔයා දැනට රැකියාවක් කරනවා නම් රැකියාවකට යන්න ඉන්නවා නම් මම කියන්නේ වර්ඩ් ඔෆිස් පැකේජ් එකේ මොන ජොබ් එකට ගියත් වැඩිපුරම වැඩ කරන්න තියෙන්නේ ටේබල් වෙන. හරි? ඔයා අමතර කාලයක් අරගෙන මේක වෙනම ප්‍රැක්ටිස් කළත් කමක් නැහැ. හරිද? ඔයා බලන්න ඔයාට හම්බෙන වගේ සාමාන්‍ය ජීවිතේ ඔයාට හම්බෙන ඩොකියුමන්ට් වල වැඩිපුර මොනවද තියෙන්නේ? ටේබල් නේ. කියලා මම ඔයා ජොබ් එකට ගියාන් පස්සේ වැඩිපුරම කරන්න වෙන්නේ ඔෆිස් එකේ වැඩ කරනකොට මේ ටේබල් එකේ වැඩ කරනවා. ඔයා ලියන මෙසේට නෙවෙයි. يعني insert table word document එක ටේබල් එකක් අස්සේ වැඩ කරන්න වෙන්නේ. හරිද? ඒ නිසා මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒක තව කාරණයක් තමයි. ගොඩක් අය අහුවා මේ ඇයි මේ චූටි පාඩම් කරන්නේ කියලා. ඔව්. චූටි පාඩම් කරන්නේ ඔයාට ඉගෙන ගන්න තියෙන චූටි වෙලාව. ඔයා ජොබ් එකක් කරනවා. එක්ක ඔයා ඉගෙන ගන්නවා. ඔයාට කාලේ නැහැ. හැබැයි අපි විනාඩි 10 12 15 පාඩම් හැදුවට පස්සට බලන්න පුළුවන් ඉක්මනට. ඔයාට චූටි කෑල්ලක් නේ. යන එන ගමන් බත් කන ගමන් හරි තේ බොන ගමන් හරි මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔයාට මේක උගන්වන්නයි උවමනාව. අපි මීට කලින් පාඩම් වල කළානේ. හැබැයි සාර්ථක උන පිරිස වැඩගත් අය ගොඩක් ඉන්නවා. හැබැයි තාමත් ඒ වීඩියෝ බලලා ඉගෙන ගන්නයි තාම ඉන්නවා. කියන්නේ මුල් කාලෙත් කමෙන්ට් කරනවා මේ හොඳයි අස්සරයි පාඩම් හොඳයි කියලා. තාමත් කමෙන්ට් කරනවා තාම ඉගෙන ගන්නවා කියලා. ඒ කියන්නේ සාර්ථක වෙලා නැහැනේ. ඒ කාලේ කියන්නේ දිග පාඩම් ඉගෙන ගන්න ප්‍රැක්ටිස් කරන වෙලාවම. ඔය දැන් මේ කෑල්ල කැඩුවට පස්සේ වට ලේසි. දැන් අපි කලින් පාඩම කතා කළා අර මේ පේජ් බ්‍රේක් එකක් කරගන්න කිව්වේ. සරලයින් චුට්ටයි. ඒකෙත් තේකක් බොද්දි ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේ ඉස්සරහට ඔක්කොම එහෙම තමයි. චූටි කැඩුවල් කරලා උගන්වන්නේ. වාට ඉගෙන ගන්නම උගන්වන්නම අවශ්‍යයි කියන චේතනත් මේ වැඩේ කරන්නේ. ඒක හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරි අපි යම් පාඩමකට. හොඳයි වෙනදා වගේම අපි වර්ඩ් එක ඕපන් කරගනිමු. දැන් මේවා සරල දේවල් ඔයගොල්ලන්ට හොඳටම පුළුවන්. හරි බ්ලැන්ක් ඩොකියුමන්ට් වලට ගියා. අපි කිව්වාද අපි කතා කරන්නේ insert tab එකේ table කියන මෙන්න මේ ඔප්ෂන් එක. නැත්නම් මේ tool එක. මේක හොද්දටම ප්‍රැක්ටිස් කරන්න ඕනි. මොකද ඔයාගේ ජීවිතේ ඔයා රැකියාවක් කරනවා. ඒ රැකියාවේ උඩට යන්න ඕනේ. පරිගණක ස්කිල් එක කම්පියුටර් ස්කිල් එක තියෙන්න ඕනේ. ඒකේ 90% මෙන්න මේක තමයි අවශ්‍ය වෙන්නේ. හරි? right. බලමු ටේබල් එකක් ගන්න කොහොමද කියන කාරණය. මම ටේබල් එක ඉස්සලා ගන්නම්. මෙන්න මේ එක කොටුවකට අපි කියනවා පටලවා ගන්න එපා. මේ එක කොටුවකට අපි කියනවා සෙල් එකක් කියලා. මොකද්ද? සෙල් එකක් කියලා. මෙන්න මේ පල්ලෙහාට තියෙන්නේ මම ඔය දැන් ඔය පාට කළේ. අන්න මේ එකට අපි කියනවා කොලම් එකක් කියලා. මොකද්ද? කොලම් එකක්. මේ දැන් මම හරහට ඔය පාට කළේ. අන්න මේකට අපි කියනවා රෝ එකක් කියලා. මොකද්ද? රෝ එකක්. සමස්තයේ ටේබල් එක මෙන්න පහළට තියෙන්නේ කොලම් හරහට තියෙන්නේ රෝ එකකට අපි කියනවා සෙල් එකක් කියලා. තේරුණාද? හරි එච්චරයි. පටලව ගන්න එපා. හරි පටලව ගන්න එපා. මම මේ කරන දේවල් දිහා බලලා ඒ පටලව ගන්න එපා. හරි right. ඔන්න අපි දැන් ඒක තේරුම් අරගෙන අපි දැන් ටේබල් එකක් ගන්න හදන්නේ. කොහොමද යන්නේ? insert table කියලා මෙතන ක්ලික් කරන්නේ නැහැ. මෙන්න මේ ටේබල් එකේ චූටි arrow head එක ඉස්සරහා ක්ලික් කරන්න. ඔයාට මෙතනින් ගන්නත් පුළුවන් නේ. කොලම් 1 2 3 4 5 රෝ 2 3 4 5 වදයක් නේ. වරදින්න පුළුවන් නේ. ඇයි අපි එහෙම? අපි දැන් චුට්ටක් ඇඩ්වාන්ස් විදිහට වැඩේ කරමු. මෙතනින් අපි ගන්න නැහැ. අපි යනවා insert table වලට. කොහෙටද යන්නේ? insert table වලට යනවා ගිහිලා insert table එක උඩ ක්ලික් කරනවා. දැන් ඔයා කොලම් සහ රෝ අඳුරනවා. කොලම් කියන්නේ මොනවද? පල්ලෙහාට තියෙන ඒවානේ. එහෙනම් පහළට තිබ්බානේ. ඒක number of column. කොලම් කීයක්ද? හරි. මගේ වැඩේට මට කොලම් 6ක් ඕන. ටයිම් ටේබල් එක හදන්න ඉස්කෝලේ තිබ්බ.
number of row කියන්නේ මෙහෙම rule නේ හරහට තිබ්බේවානේ. ඒවා කීයක් ඕනද? මට ඒවා 10ක් දෙන්නකෝ දැන්ට මදිනා පස්සේ ගමු. කොලම් ගානයි රෝ ගාන අපිට කීබෝඩ් එකෙන් ටයිප් කරමු. මෙතන ක්ලික් කරලා ඔය තියෙන එක මකලා කීබෝඩ් එකෙන් බෑක් ස්පේස් එක මකන්න පුළුවන්. මකලා කීබෝඩේ ඉලක්කම් වලින් ටයිප් කරනවා. හරි? හරි. ඊට පස්සේ අපි ඕකේ කරනවා. ඔන්න. දැන් ඔයාට හිතේ අයියෝ මට ආවේ පොඩි ටේබල් එකක් නේද කියලා. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. මේ වරදින තැන් හොඳට තේරුම් ගන්න. මේ ප්‍රමාණ ටේබල් එකක් ආවේ ඔයා හෝම් ටැබ් එකට ගිහින් බලන්න හෝම් ටැබ් එකට ක්ලික් කරන්න ගිහින් බලන්න ඔයාගේ දැන් ෆොන්ට් සයිස් එක තියෙන්නේ 11. ඒ කියන්නේ 11 කියන ෆොන්ට් සයිස් එකේ ටයිප් කරන්න පුළුවන් ප්‍රමාණය ටේබල් එකක් තමයි ආවේ. තේරුණාද? හරි. ඔන්න මම දැන් නැවත මේ ටේබල් එක ඉවත් කරනවා. ටේබල් එක ඇතුලේ ක්ලික් කරලා ටේබල් එක කොතන හරි ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා layout කියන ටැබ් එකට යන්න. කොහෙටද යන්නේ? layout කියන ටැබ් එකට යන්න. delete එකේ table එක උඩ ක්ලික් කරාට table එක දැක්කෙනවා. හරිද? පැටලුන්නේ නැහනේ. හරි. දැන් ඔන්න මම මේ කතා කරන table එක පොඩියට නේ ආවේ. දැන් ටික ලොකු උස තියෙන table එකක් ගන්න හදන්නේ. එහෙනම් ඔයා home tab එකට ගිහිල්ලා ඔයාගේ font එක ලොකු කරන්න. මම දෙන font size එක 20 කියලා. ලොකුට මෙන්න මේ size table එකක් ඉන්නේ. font size එක වැඩි කරලා insert යන්නකෝ. insert ගියා table insert table column 6යි. ඉතින් වැඩි ගන්න පුළුවන් නේ. column row 10යි. okay. දැන් ලොකු එකක් ආවා නේද? හරි. මට ඔයාට කියන්න උවමනා වුණේ ඔයා මේ වෙලාවේදී තෝරලා තියෙන font size එකයි වැදගත් වෙන්නේ. ඔයා insert කරන table එකේ ප්‍රමාණයට. අර වර්ධිතට මම කියන්නද? දැන් ඔයාලා සාමාන්‍ය time table එකක් හදනවා කියන්නකෝ. time table එක හදන්න time table එක හදන්න ඕ time table එක type කරලා ඕක center කරලා ඔය ලොකු කරලා නේද? කොහොමද ඒවා කරන්නේ? time table ලොකු කරලා ඊට පස්සේ තව හොඳ font එකකුත් දෙනවා. දීලා ඔක්කොම කරලා font color එකකුත් දීලා එහෙමනේ. එහෙම කරලා ඔයා enter කරලා පල්ලෙහාට cursor එක ගෙනල්ලා ඔයා මොකද කරන්නේ? insert table ගිහිල්ලා අර අවශ්‍ය column ප්‍රමාණයයි අවශ්‍ය row ප්‍රමාණයයි දීලා ඕකේ කරනවා. පට්ටවුල් නේද? ඇයි මෙහෙම උනේ? දැන් අදහසක් ආවද? මෙහෙම උනේ ඇයි? ඔයා මේ table එක ගන්නකොට තිබුණ font size එක කීයද? 48. 48 උනේ ඇයි? ඔයා මේක හැදුවේ 48. ඒ නිසා මතක ඇතුවා මාතෘකාව ඕන ප්‍රමාණයෙන් වැඩ කරන්න table එක ගන්න කලින් ඔයා table එක අවශ්‍ය ප්‍රමාණයට font size එක හදාගන්න. හදාගෙන ඔයා table එක insert කළා නම් ඔයාට ලොකු ගැටලුවක් ඉන්නේ නැහැ. තේරුණාද? ඔය වර්ධින තැන් කිව්වේ. පැහැදිලිද? හරි. ඒක තේරුම් ගන්න. ඊට පස්සේ අපි ඔන්න මේ ඔක්කොම මකලා අපෝ table එක ගමු. font size එක මම 14ට තියාගන්නම්. චුට්ටක් පේන්න ඕන table එකක් හින්දා insert යනවා. table යනවා. insert table column මට 6ක් ඕනි. row 10ක් ඕනි. ඊට පස්සේ අපි okay කරනවා. ඔයා table එක ගන්නකොට ඔයාට අලුතෙන් tab දෙකක් එනවා design සහ layout කියලා. design එකයි layout එකයි. හැබැයි ඔයා table එකෙන් එළියේ නම් mouse එක click කරලා තියෙන්නේ mouse point එකේ මේ අර එළියේ හිටියොත් එළියේ click කරලා තිබුණොත් අර tab දෙක නැහැ. ඒ tab දෙක ඉන්නේ කොයි අවස්ථාවේද? table එක ඇතුලේ click කරලා තියෙනකොට. උතන මතක තියාගන්න. ඔයාට මේ ටැබ් දෙක එන්නේ ඔයා ටේබල් එක ඇතුලේ ක්ලික් කරලා තිබුණොත් විතරයි. පස්සේ හොයන්න එපා. එළියේ ක්ලික් කරලා අනේ අර සර් කිව්ව මේ ටැබ් දෙක නෑනේ. ටැබ් දෙක නෑ. ඒ දෙක එන්නේ කොහොමද? ටේබල් එක ඇතුලේ ක්ලික් කරලා තිබ්බොත් විතරයි. අන්න එහෙනම් මේ ටැබ් දෙක අයිති වෙන්නේ කාටද? මේ ටේබල් එකට. අපි මුලින් බලමු design tab එකේ මොනවද අපිට වැදගත් වෙන්නේ කියලා. මේක වැදගත් මම චුට්ටක් වට දැනගන්න කියන්න. මෙතන තියෙනවා table style ටිකක්. ඔයාලට මේ style එකක් ගන්න පුළුවන්. මම දැන් මේක ගත්තා කියන්නකෝ.
අර quick style මෙතන තියෙනවා table style option. මේකත් style එකේ option ටිකක්. මේ header row උඩ row එක highlight නේ. මේ ටික අයින් කළොත් ඒක අයින් වෙනවා. ආපහු දැම්මා. first column highlight නේ. මම මේ ටික අයින් කළොත් ඒක අයින් වෙනවා. මෙතනින් ගත්ත style එක අඩු වැඩි කරන option ටිකක් තමයි මේ හරියෙන් තියෙන්නේ. මම කියන්නේ මේ style ඕනි නෑ. මේ වැඩේ මේ ස්ටයිල් වැඩේ අපිට මීට වඩා ලස්සනට කරගන්න පුළුවන්. මම අන්ඩු කරනවා. අන්ඩු කරලා ඔන්න අයින් කර ගන්නවා. මුලට ආවා. control Z එකෙන් මම අන්ඩු කළේ shortcut එක. අර මේ ගත්ත ස්ටයිල් ටික මම ගන්නවා මෙන්න මේ tool එකේ. මට පළවෙනි row එක ලස්සන කරගන්න ඕනේ select කරනවා. කොහොම select කරන්නේ? click කරගෙන මෙහෙම ඇදගෙන යනවා. ඊට පස්සේ shading වලට ගිහිල්ලා ඔයාට අවශ්‍ය පාට දෙන්න. මම ලා පාටක් දෙන්නේ. ඇයි ලා පාටක් දෙන්නේ? මේක අපි හදන්නේ අකුරු ටයිප් කරන්නනේ. ඒවා පේන්න ඕනේ ලොකු පාටක් දැම්මොත් පේන්නේ. මට මේ කොලම් එක පාට කරගන්න ඕනේ. සෙඩින් වලට ගියා. ඔයාට කැමති ලා පාටක් මේක තාප් මේ more colors ගිහිල්ලා තව ඕන තරම් පාට ගන්න පුළුවන්. මම මේ වගේ පාටක් දෙනවා. ඔකේ කරනවා. හරි. ඔයාට ඕන එකක් අතෑරලා එහෙම පුළුවන්. more color ගියා. මේ වගේ ඕකේ කරනවා. පැහැදිලිද? පාට මෙතනින් ගන්නත් පුළුවන්. නැත්තම් මොක කලර් කියලා ගන්නත් පුළුවන්. මම කිව්වේ අර මෙන්න මෙයාලා දුන්න ස්ටයිල් ටික ඊට වඩා හොඳට අපිට හදා ගන්න පුළුවන් කියන කාරණේ හරි. ඔයාලා ඩිසයින් ටැබ් එකෙන් ඔන්න ඔය ටික පුරුදු වෙන්න ලොකුම වැඩ කොටස තියෙන්නේ ඊළඟ ටැබ් එකේ ලේඅවුට් එකේ. ඒ ටැබ් එකේ දේවල් මේ පාඩමත් එක්ක අවලං කරගන්න මොකද ඒවා ඔළුව අවුල් වෙනවා. ඒ නිසා දැනට ඔයා ටේබල් එකක් ගන්න පුරුදු වෙන්න සහ ඒ ටේබල් එක ස්ටයිල් කරගන්න පුරුදු වෙන්න. අපි අනිත් දවසේ අනිත් පාඩමෙන් ලේඅවුට් එක ගැන කතා කරමු. ගිහිල්ලා එන්නම්. හැමදෙනාටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා.